ධාතුන් වහන්සේලා වැඩම කිරීම ගැන කියනකොට සාමාන්‍යයෙන් ස්වභාවය නම් රහතන් වහන්සේලාගේ හෝ වේවා ධාතුන් වහන්සේලා වෙනම තැනකට වැඩම කිරීමක් එහෙම ලේසියෙන් සිදුවන දෙයක් නෙමෙයි. ධාතුන් වහන්සේලා වඩිනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට වෙන්නේ ඒ කියන්නේ සම්පූර්ණ නොවෙනවා කියනවා නෙමෙයි. සමහර වෙලාවට අර ලජ්ජිතිස්ස ස්තූපය ගැන ඒ කතාවේ දෙන්නේ ලජ්ජිතිස්ස තෙරුන් වහන්සේ අදිෂ්ඨාන කරනවානේ උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ රජ්ජුරුවන්ට පේන්න රන්සිවිගේ උඩින් ගිහිල්ලා මේ ආදාහනය වෙන්න උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා. මොකද උන්වහන්සේ රජ්ජුරුව එන වෙලාවක මේ බිම ඉරියඳ හැදීනවා. ඒ කියන්නේ රජ්ජුරුව උන්වහන්සේ ගැන ලොකු ප්‍රසාදයකින් හැමෝම ಗುಣ කියන නිසා තමයි උන්වහන්සේ බලන්න රජ්ජුරුව එන්නේ. ඉතින් එනකොට මොකද කරන්නේ උන්වහන්සේ මිදුලේ පුටුවකුත් තියාගෙන මේ මිදුලේ බිම නිකන් කුරුටු බලියඳ ඇඳ වගේ ඉන්න ඉරියඳ ඇඳ. එතකොට රජ්ජුරුව ඒක දැකලා අප්‍රසාදයටපත් වෙනවා. උන්වහන්සේ ඒක නිසාම තමයි එහෙම කරන්නේ. මොකද මේ මගේ විවේකයට හරි බාධාවක් ඊට පස්සේ ආපහු මේ රජ්ජුරුව එළඹෙන්න ගත්තාම මේ පිරිසයි මේ ඔක්කොම මගේ පැවැත්මට ඒක හරි බාධාවක් කියලා උන්වහන්සේට තේරුණ නිසාමයි උන්වහන්සේ ඒක කරන්නේ. රජ්ජුරුව හැබැයි ඒ අප්‍රසාදයේ තියෙන හොඳ නැති දෙයක් නිසා උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මෙන්න මේ සිදුවීම වෙන්නට කියලා. එතකොට ඒ පිරිනිවන් පෑවට පස්සේ උන සිදුවීමක් එතකොට අපිට එතන දකින්න පුළුවන්. එතකොට ඒක එර්ධිමේ වශයෙන් එහෙම අදිෂ්ඨානයක් කරන්න බැරි කමක් ඇත්තේ නැහැ. ඒක හරියට අද එලාම් එක තියනවා හෙට එලාම් එක වදින්න වගේ දෙයක් තමයි. අදිෂ්ඨානයක් එහෙම කරන්න බැරි කමක් ඇත්තේ නැහැ. නමුත් ඔය ධාතුන් වහන්සේලා මෙතනින් එතනට වඩින්න එතනින් මෙතනට වඩින්න වගේ දැන් ඒක නිශ්චිතයිනේ මේ අවස්ථාවේ මෙලෙස විය යුතුයි කියන අදිෂ්ඨානයක් එතන තියෙනවා. එතකොට ඒ අදිෂ්ඨානය ඒ බලය ඒ රූප ධර්මයන්ගේ ඒ බඳු සිතකින් ඉපදුණු රූප ධර්මයන් ඒ බඳු පැවැත්මකට නතු වෙන්න පුළුවන්. ඒ බඳු බලවත් සිතකින් කරපු දෙයකින්. හැබැයි දැන් මේ ධාතුන් වහන්සේ මෙතනින් අතනට වඩින්න ඕනේ කියලා ඒව ගැනත් හිතලා එහෙම අදිෂ්ඨාන කරලා එහෙම අදිෂ්ඨාන පැවැත්මක් නැහැනේ. එතකොට ඒ නිසයි මම කිව්වේ ධාතුන් වහන්සේලා හැම වෙලාවකදීම එහෙම වඩිනවා කියන එකක් වෙන්නේ නැහැ කියන එක. හැබැයි සමහර අවස්ථා තියෙනවා ධාතුන් වහන්සේලා ආදී වැඩ ඉන්න තැන්වල සමහර දෙවිවරු ඒ අයගේ පුණ්‍යකාමීත්වය නිසා ඒ අය වැඩම කරන අවස්ථා තියෙනවා. ධාතුන් වහන්සේලා අරගෙන තව තැන්වලට ගෙනහිල්ලා තැන්පත් කරනවා. හොඳින් වතාවත් කරන තැනක් තිබුණොත් හොඳ සදහැවතුන් එන තැනක් තිබුණොත් මොකද කරන්නේ? ඒ ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ලා ඒ තැන ගෙනහිල්ලා ඒගොල්ලෝ තැන්පත්